ආයිබෝවන් අපි හැමෝම වේගවත් නෙට්වර්ක් වලට කැමතියිනේ. ඉතින් අද අපි කතා කරන්නේ නූතන නෙට්වර්ක් එකක වේගය සහ නම්‍යශීලී බව තීරණය කරන පුංචි ඒත් හරිම බලවත් කොටසක් ගැන. ඒ තමයි SFP මොඩියුලය. අපි බලමු මේ පුංචි දැවන්තියාගේ රහස් මොනවද කියලා. හරි. අද කතාවේ දල සැකැස්ම මෙන්න මෙහෙමයි. මුලින්ම අපි බලනවා SFP කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කොපර් සහ ෆයිබර් වර්ග ගැන කතා කරනවා. ඊළඟට වේග ගැනත් ෆයිබර් වර්ග ගැනත් හොරාට කතා කරලා අවසානයේටම තමන්ගේ වැඩේට හරියනම SFP එක තෝරගන්නේ කොහොමද කියලාත් බලමු. හොඳයි. එනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. මොකද්ද මේ SFP කියන්නේ? කොහොමද මේ පුංචි උපකරණය අපේ නෙට්වර්ක් එකට මේ තරම් ලොකු නම්‍යශීලී බවක් එකතු කරන්නේ? මේක සමහර විට දැකලා ඇති. මිලින් වැඩි ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් ස්විචස් වල අපි සාමාන්‍යයෙන් දකින අර නෙට්වර්ක් කේබල් එක ගහන පෝට් එක වෙනුවට මේ වගේ හිස් කොටු නැත්නම් කූඩු වගේ තියෙනවා. හිතලා තියෙනවද ඇයි එහෙම තියෙන්නේ කියලා? අන්නේ ප්‍රශ්නෙට උත්තරේ තමයි SFP කියන්නේ. ඉතින් SFP කියන එකේ තේරුම තමයි small form factor pluggable. සරලවම කිව්වොත් මේක පුංචි ට්‍රාන්සීවරයක්. ඒ කියන්නේ සංඥා එහාට මෙහාට යවන උපකරණයක්. වැදගත්ම දේ තමයි මේක hot swappable. ඒ කියන්නේ network එක off කරන්නේ නැතුවම මේක ගලවලා වෙන එකක් සවි කරන්න පුළුවන්. මෙයාගේ ප්‍රධානම රාජකාරිය තමයි ස්විච් එකේ තියෙන විද්‍යුත් සංඥා ෆයිබර් කේබල් එකක් දිගේ යවන්න පුළුවන් ආලෝක සංඥාවලට හරි කොපර් කේබල් එකක් දිගේ යන සංඥාවලට හරි හරවන එක. අර හිස් කූඩු තියෙන එකේ නියම වාසිය තමයි මේක. හිතන්නකෝ සම්පූර්ණ ස්විච් එකම ගලවන්නේ නැතුව කොපර් කේබල් එකකින් තිබුණු කනෙක්ෂන් එකක් ෆයිබර් කේබල් එකකට මාරු කරන්න ඕන වෙනවා. කරන්න තියෙන්නේ පොඩි SFP මොඩියුල් එක මාරු කරන එක විතරයි. වැඩේ ඉවරයි. ඒ වගේම නෙට්වර්ක් එකේ වැඩ නතර වෙන්නෙත් නෑ. මේකෙන් කාලයයි මුදලුයි දෙකම ඉතිරි වෙනවා. හරි. දැන් අපි SFP එකේ තියෙන නම්‍යශීලී බව දන්නවනේ. ඉතින් ඒකත් එක්ක අපිට මුලින්ම ගන්න වෙන තීරණය තමයි මේ. අපි පාවිච්චි කරන්නේ කොපර් කේබල්ද එහෙමත් නැත්නම් ෆයිබර් ඔප්ටික්ද? මේ දෙක අතර වෙනස හිතන තරම් සංකීර්ණ නෑ. කොපර් SFP කියන්නේ අපි හැමෝම දන්න සාමාන්‍ය නෙට්වර්ක් කේබල්. ඒ කියන්නේ RJ45 කේබල් සම්බන්ධ කරන්න පාවිච්චි කරන එක. මීටර සීඩිකට වගේ අඩු දුරකට මේක හොඳටම ඇති. හැබැයි ෆයිබර් SFP කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස්. මේකෙන් යවන්නේ ආලෝක සංඥා. ඒ නිසා කිලෝමීටර් 150ක් වගේ නගරයක ඉඳන් තව නගරයකට වුණත් දත්ත ගෙනියන්න පුළුවන්. ඉතින් තීරණයක් ගන්දී මේ දේත් වැදගත්. කොපර් SFP පාවිච්චි කරන්න ලේසි. මොකද ගොඩක් තැන්වල ඊතර්නෙට් වයරින් කොහොමත් තියෙනවනේ. හැබැයි ලොකු මෝටර් වගේ දේවල් ළඟදී විද්‍යුත් චුම්බක බාධා කිරීම, ඒ කියන්නේ EMI වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ෆයිබර් වලට මේ ප්‍රශ්නේ කොහෙත්ම නැහැ. ඒක ආලෝකය නිසා බාධා කිරීම බිඳුවයි. ඒ නිසා දත්ත යැවීමේ ප්‍රමාදය, ඒ කියන්නේ ලේටන්සි එක අඩුයි, කනෙක්ෂන් එක හරිම ස්ථාවරයි. කාලයත් එක්ක හැමදේම වේගවත් වෙනවා වගේ අපේ දත්ත අවශ්‍යතාව දවසින් දවස වැඩි වෙනවා. ඉතින් මේ වේගයට හරියන්න SFP තාක්ෂණය දියුණු වුණා. අපි බලමු ඒ ගමන කොහමද කියලා. මෙන්න බලන්න මේ පරිණාමය. මුලින්ම ආවේ 1Gbps වේගයක් දෙන SFP. ඊළඟට ආපු SFP Plus එක ඒ වේගය දසගුණයකින් වැඩි කළා. ඒ කියන්නේ 10Gbps දක්වා. පුදුම හිතෙන දේ තමයි මේ දෙකේම ප්‍රමාණය එකයි. ඒ නිසා පරණ පෝට් එකටම අලුත් එක ගහන්න පුළුවන්. ඊට පස්සේ 25Gbps වේගය දෙන SFP 28 ආවා. හැබැයි QSFP කියන වර්ගය නම් ටිකක් වෙනස්. ඒකේ ප්‍රමාණය වැඩි. ඒ නිසා සාමාන්‍ය SFP පෝට් එකට ගහන්න බෑ. මෙන්න තවත් හරිම වැදගත් දෙයක්. backward compatibility. ඒ කියන්නේ 10G වේගයක් තියෙන SFP Plus පෝට් එකකට 1G වේගයක් තියෙන සාමාන්‍ය SFP මොඩියුලයක් සම්බන්ධ කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් 1G SFP පෝට් එකකට 10G SFP Plus මොඩියුලයක් සම්බන්ධ කරන්න බෑ. මේක නිසා නෙට්වර්ක් එකක් අප්ග්‍රේඩ් කරද්දී හරිම පහසුවක් වෙනවා. අපි දැන් ෆයිබර් වල තියෙන දුර සහ වේගය ගැන කතා කළානේ. ඒත් ෆයිබර් ලෝකයේ ඇතුළෙත් අපි කරන්න ඕන තවත් වැදගත් තීරීමක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් ගැඹුරට බලමු. හොඳයි. ෆයිබර් කේබල් වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මල්ටි මෝඩ් සහ සිංගල් මෝඩ්. මල්ටි මෝඩ් ෆයිබර් නැත්නම් MF එකේ ආලෝකය ගමන් කරන මැද කොටස, ඒ කියන්නේ කෝ එක ටිකක් විශාලයි. ඒ නිසා මේක ගොඩනැගිල්ලක් ඇතුලේ වගේ කෙටි දුරවල් වලට තමයි වඩාත් ගැලපෙන්නේ. සිංගල් මෝඩ් ෆයිබර් නැත්නම් SMF එකේ කෝ එක හරිම සිහින්. ඒ හරහා ආලෝකය යන්නේ එකම එක සරල රේඛාවක විතරයි. අන්න ඒ නිසා තමයි කැම්පස් එක කරහා වගේ අතිශය දිගු දුරවල් වලට SMF අත්‍යවශ්‍ය වෙන්නේ. මේ සම්මතයන් ටික මතක තියාගත්තම වැඩේ හරිම ලේසි.
SX කියන්නේ මල්ටිමෝඩ් ෆයිබර් එක මීටර් 300ක් වගේ කෙටි දුරකට පාවිච්චි කරන එක. ඊට පස්සේ තියෙනවා LX, EX සහ ZX. මේ තුනම සිංගල් මෝඩ් ෆයිබර් එක වැඩ කරන්නේ පිළිවෙලින් කිලෝමීටර් 10, 40 සහ 80ක් වගේ ඇදහිය නොහැකි දුරවල් යන්න පුළුවන්. මෙතනදී පාවිච්චි කරන ආලෝකයේ තරංගායාමය, ඒ කියන්නේ වේව්ලෙන්ත් එකත් වෙනස් වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන. හරි. දැන් අපි මේ හැමදේම එකට එකතු කරලා බලමු. මේ දැනුම පාවිච්චි කරලා ඕනෑම අවස්ථාවකට ගැලපෙන SFP මොඩියුලය හරියටම තෝරගන්නේ කොහොමද කියලා. මේක හිතනවට වඩා හරිම සරලයි. පියවරෙන් පියවර යමු. පළවෙනියටම වේගය ගලපන්න ඕන. SFPද SFP+ද කියලා බලලා ස්විච් එකේ පෝට් එකට ගලපන්න. දෙවනුව මාධ්‍ය. ඒ කියන්නේ කොපර්ද ෆයිබර්ද? ෆයිබර් නම් මල්ටි මෝඩ්ද සිංගල් මෝඩ්ද කියලා තීරණය කරන්න ඕන. තුන්වනුව දුර සහ වේව්ලෙන්ත් එක. දෙපැත්තම වේව්ලෙන්ත් එක සමාන වෙන්නම ඕන. අන්තිමටම මතක තියාගන්න සමහර බ්‍රෑන්ඩ්ස් උදාහරණයක් විදිහට Cisco ඒවටම අදාළ SFP විතරක් බාර ගන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න පොඩි රහසක්. මේ සරල ක්‍රමය මතක තියාගත්තත් කවදාවත් වරදින්නේ නැහැ. SX එකේ S අකුරෙන් short, එහෙම නැත්නම් කෙටි දුර මතක තියාගන්න. LX එකේ L අකුරෙන් long, එහෙම නැත්නම් දිගු දුර මතක තියාගන්න. SX for short, LX for long. හරිම සරලයි නේද? ඉතින් දැන් SFP පෝට් එකක් කියන්නේ අභිරහසක් නෙමෙයි, ඒක අවස්ථාවක්. මේ පුංචි මොඩියුල් එකෙන් ලැබෙන බලයත් එක්ක නෙට්වර්ක් එකේ ඊළඟ පියවර මොකක් වෙන්න පුරාන්ද? මේ දැනුම ඒ ගමනට හොඳම ආරම්භයක් වේවි.